ස්වාමීනි මට පොඩ්ඩක් ඔබව තනියම හම්බෙන්න පුළුවන්ද? දේශනා කරන වැඩ අතරේ ඔබ වහන්සේ මේ මිදිවත්තත් බලනවා ඇත්ත. ඒත් අර යුදාස් මේ ඔක්කොම දාලා යන්න යනවා. ඇයි පෙදුරු මොකද්ද ප්‍රශ්නේ? කුලී ගෙවන්න කාසි මදි වෙලාද? නෑ ස්වාමීනි. මනුස්සයා ඔක්කොම ටික දාලා යන්නයි හදන්නේ. ඔබතුමා ඇයි යුදාස්ට කිව්වේ අර අන්තිම මොහොතේ හැන්දෑවේ ඉර වහින්න ඔන්න මෙන්න තියෙද්දි වැඩට ආපු කම්මැලියන්ට පාන්දරේ ඉඳන් දාඩිය පෙරාගෙන වැඩ කරපු අපේ අයට කියපු කුලියම දෙන්න කියලා. යුදාස් අහනවා ඇයි ජේසු මෙහෙම බොරුවට සල්ලි නාස්ති කරන්න කියලා. ඇත්තනේ ස්වාමීනි ඒක මහා අපරාධයක්නේ. පෙදුරු යුදාස්ට කුලිය ගෙවන්න කිව්වට ඒ කුලිය දෙන්න සුදුසුද නැද්ද බලන්න කිව්වේ නැහැනේ. එයා හිතන්නේ මම මේ ගෙවන්නේ මිනිසුන්ගේ මහන්සියට කියලා. ඒත් මගේ දයාව කියන්නේ මිනිසුන්ට කිරලා මැනලා දෙන දෙයක් නෙමෙයි. ඒත් ස්වාමීනි ඔබ වහන්සේ දවසක් මටත් කිව්වා සත්වාරයක් නෙමෙයි සත්වාරක් 70ක් කියලා. කොහොමද එහෙම කරන්නේ? එක පැයක් වැඩ කරපු කෙනෙකුටයි මුළු දවසම දුක් විඳපු කෙනෙකුටයි එක සමානම විපාකයක් ලැබෙන්නේ කොහොමද? හරියට නීතියට වැඩ කරන අයව වහන්සේ අධෛර්යයටපත් කරනවානේ. මේ විදිහට කරද්දී අපට දැනෙන්නේ අපේ මහන්සියට කිසිම වටිනාකමක් නැහැ වගේ. අනික දැන් මේකත් ආරංචි වුණාම හෙට ඉඳන් කවුරුත්ම දෙන්න වැටෙන එකක් නැහැ. මේ මිදිවත්ත නිකම්ම ඉඩමක් නෙමෙයි පෙදුරු. මේක පියාණන් වහන්සේගේ රාජ්‍යය. මේ රිදී කාසිය තමයි පියාණන් වහන්සේගේ සමාව සහ දයාව. මිනිසෙක් Tamanගේ ජීවිතේ කොයිතරම් කල් පව් කළත් කොයිතරම් බරපතල වැරදි කරමින් ඈත් වෙලා හිටියත් අවසාන මොහොතේ හරි පසුතැවිලා පාපොච්චාරණයට ආවොත් ඔහුට ලැබෙන්නේ මේ සම්පූර්ණ වරප්‍රසාදයමයි. ඒ කියන්නේ අවුරුදු ගාණක් මහා පව් කරපු අනුන්ට රිදවපු මහා පව්කාරයෙකුටයි සාමාන්‍ය සුළු වැරදි කරපු කෙනෙකුටයි ලැබෙන්නේ එකම සමාවද? කොහොමද එහෙම වෙන්නේ? පියාණන්ගේ ආදරය ජුදාස්ගේ ගණම් මිමි වලට වඩා ගොඩක් වෙනස් පෙදුරු. පාපය කියන්නේ නීතියක් කැඩීමක් විතරක් නෙමෙයි. ඒ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍ය අතර තියෙන බැඳීම බිඳ වැටීමක්. පාපොච්චාරණය සක්‍රමෙන්තුවෙන් වෙන්නේ ඒ බිඳ වැටීම ගොඩනගන එකයි. ඒ වැටුණු තුවාල කොච්චර දරුණු වුණත් සුවය ලැබුණාම ඒ දරුවා නැවතත් පියාණන් වහන්සේගේම දරුවෙක් වෙනවා. එනිසා ඒක පව් මකා දැමීමක් විතරක්ම නෙමෙයි අලුත් ආරම්භයක්. දෙවියන් වහන්සේගේ මුළු පවුල එක්කම නැවත සමගිවීමක්. ඒත් ස්වාමීනි සමහර අය හිතනවා මං කරපු පව් වැඩි දැන් සමාව ඉල්ලන්න ප්‍රමාද වැඩි කියලා. පාපොච්චාරණ කූඩුවට එන්න ලැජ්ජ වෙලා ඉන්න අය ඕනතරම් ඉන්නවා. අන්න ඒ අයට තේරුම් ගන්නයි මම මේ මිදිවත්තට ආපු හැමෝටම එක සමානව කුලිය දෙන්න කියලා ජුදාස්ට කිව්වේ. ජුදාස්ට කියන්නේ ඔය ගණන් හදන එක නවත්තලා මේක තේරුම් ගන්න කියලා. කවදාවත් ප්‍රමාද නැහැ කියලා. ඒ බය වෙලා ඉන්න අයට කියන්න Taman කොයිතරම් පෞකාරයෙක් කියලා හිතුවත් කොයි පැයේදී ආවත් ඔවුන්ට පියාණන් වහන්සේ ආදරෙයි කියලා. මට දැන් තේරෙනවා. ඇයි ඔබ වහන්සේ සත්වාරයක් නෙමෙයි සත්වාර 70ක් සමාව දෙන්න කිව්වේ කියලා. පරක්කු වෙලා ආවත් ඔච්චර සමාව දුන්නත් සමාව දෙන එකෙන් මුලින් ආපු අයට පියාණන් වහන්සේගේ ආදරය සමාව අඩු වෙන්නේ නැහැ. අපි බොරුවට නේ ඊර්ෂ්‍යා කළේ. යන්න පෙදුරු අඳුරේ ඉන්න ජුදාස්ට කියන්න ඇති තරම් මංගාව කාසි තියනවා කියලා. ඕනේ නම් එයාටත් පෙදුරු ඔයාටත් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. හරි ස්වාමීනි. දැනට නම් ඇති අපි ගාව තියෙන කාසි ප්‍රමාණය.